තිවංක අයියාගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් channel එකත් subscribe කරන්න හොඳේ. Hello guys, අපි බලමු අද step by step AI වලින් කොහොමද CV එකක් හදාගන්නේ job interview එකට apply කරද්දි කියලා. මුලින්ම ඔයා Chrome එකේ new tab එකක් open කරගෙන ChatGPT කියලා type කරලා ChatGPT website එකට යන්න. ඊට පස්සේ ඔයා මම මේ දෙන විදිහේ prompt එකක් ChatGPT ට දෙන්න. ඒ කියන්නේ ඔයාගේ personal information එයාට දෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා මේ job එක මොන වගේ company එකකටද apply කරන්නේ? මම මෙතන IT related company එකට apply කරන විදිහට දුන්නේ. ඔයා health sector එකේ company එකකට apply කරනවා නම් ඒ විදිහට එයාට දෙන්න. එතකොට එයා ඒ CV එක හදද්දි ඒ format එකට හදනවා ලස්සනට professional විදිහට. මම මෙතන මගේ personal details ටික add කරගත්තා. ඔයාගේ emails, ඔයාගේ phone numbers, ඔයාගේ current location එක, ඔයාගේ experience, ඔයාගේ education qualifications, ඔයාගේ external qualifications, soft skill අන්න ඒ වගේ දේවල් මෙතනට add කළා. ඔයා කියන්න මෙතනට මට simple english වලින් CV එකක් හදාගෙන prompt එකක් දෙන්න කියලා. ඊට පස්සේ එයා prompt එක create කරන්න පටන් ගන්නවා. තප්පර 30ක් විතර යනවා මේ prompt එක create වෙන්න. ඊට පස්සේ prompt එක create වුණාට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන copy icon එක select කරගන්න. ඊට පස්සේ ඔයා Chrome එකට ගිහිල්ලා අපි ඊට පස්සේ CV format එක select කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන Google එකේ new Chrome tab එකක් open කරලා CV format කියලා search කරලා image වලට යන්න. ඊට පස්සේ image වල ඔයා කැමති CV format එකක් මෙතනින් select කරගන්න. මම මෙතන IT sector එකේ job එකක් නිකන් CV එකක් ඒ විදිහට හදන නිසා මම මේ image එක select කරගත්තා. ඊට පස්සේ මේ image එකට ගිහිල්ලා image එක double click කරලා ඔයා website එකට load වෙනවා. ඊට පස්සේ ඔයා මේ image එක copy කරගන්න. copy කරගෙන ඔයා යන්න ChatGPT එකට. ChatGPT එකට ගිහිල්ලා ඒ image එක paste කරලා ඊට පස්සේ ඔයාගේ profile එකට දාන්න ඕනේ picture එකක්. ඒකට ඔයාගේ professional විදියට හදපු photo එකක් මේකට add කරගන්න. මම මේ photo එක add කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයා prompt එකක් දෙන්න පොඩි. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදියට පොඩි prompt එකක් දෙන්න. first image CV format එකට CV එක create කරන්න. second image profile picture එකට use කරලා PDF එකක් විදියට මට CV එක හදලා දෙන්න කියලා. ඊට පස්සේ යා ටික වෙලාවක් අරගෙන CV එක හොඳට හදලා දෙනවා professional විදියට. මේකට සාමාන්‍යයෙන් විනාඩි 2-3ක් යනවා. මගේ තියෙන්නේ premium version එකක්. ඔයාලට free version එකනොත් මේක කිසිම ගැටලුවක් නැතුව create කරගන්න පුළුවන්. නමුත් quality එකේ යම් කිසි drop වීමක් free version එකේදී තියෙයි කියලා මට හිතෙනවා. premium version එකක් use කරන්න තියෙනවා නම් වඩාත් හොඳයි. මේකට විනාඩි 2-3කින් එයා අපිට CV එක create කරලා දෙනවා. අපි බලමු කොහොමද CV එක create වෙන්නේ කියලා. එයා දැන් අපිට CV එක create කරලා තියෙන්නේ PDF එකක් විදියට. අපි ඊට පස්සේ මේ CV PDF කියන link එක click කරාට පස්සේ අපිට open වෙනවා අපේ create කරපු PDF CV එක. ඊට පස්සේ මේ දකුණු පැත්තේ උඩ තියෙන download icon එක click කරලා මේක download කරගන්න. අපි බලමු CV එක කොහොමද තියෙන්නේ, quality එක කොහොමද කියලා. zoom කරලා බලමු අපි. දැක්කනේ quality එක professional විදියටම තියෙනවා. මේකේ IT company එකකට මම හදපු හින්දා ඒ IT team එකට තමයි හදලා තියෙන්නේ. ඔයා health sector එකේ යනවා නම් ඔයා blue වගේ theme එකක් use කරන්න. blue green වගේ theme එකක් use කරලා මේ CV එක create කරගන්න. ඔයාට පුළුවන් දැන් AI වලින් විනාඩි කිහිපයක් ඇතුළත professional level එකේ CV එකක් job එකකට apply කරද්දි create කරගන්න. ඔයා මේක handmade කරනවා නම් වඩාත් හොඳයි. නමුත් CV එකක් හදාගන්න කිසිම idea එකක් නැති කෙනෙක්ට මේක best option එකක් කියලා මම හිතනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න.